මම කිව්වොත් WhatsApp එකෙන් සල්ලි ගන්න පුළුවන් කියලා ඔයා පිළිගන්නවා. ඔව් පිළිගන්නව වෙනවා. මොකද මේ විදිහදී අපි කතා කරන්නේ WhatsApp එකෙන් කොහොමද හරියටම සල්ලි වන්නේ කියලා. ඉතින් WhatsApp එකෙන් සල්ලි වන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත් තමයි. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඕනේ. ඒ වගේම මේකේ part 2 එකේදී තමයි WhatsApp එකෙන් හරියටම සල්ලි වන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ part 1 එක part 2 එකත් ළඟදී වෙනවා. ඉතින් දැන් එනම් අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද WhatsApp එකෙන් සල්ලි වන්නේ කියලා. ඉතින් ආදරයෙන් සගන පිළිගන්නවා දිදුල ටෙක් අකාඩමි channel එකෙන් කියන තවත් අලුත් educational content එකකට. ඉතින් ආදරයෙන් සගන පිළිගන්නවා දිදුල ටෙක් අකාඩමි channel එකෙන් කියන තවත් අලුත් educational content එකකට. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද WhatsApp එකෙන් සල්ලි වන්නේ කියලා. ඉතින් WhatsApp එකෙන් සල්ලි වනකොට මුලින්ම ඔයාලට WhatsApp එකේ සල්ලි වන්න පුළුවන් මෙතන දෙකකින්. පළවෙනි ඔප්ෂන් එක තමයි මාකටිං. දෙවෙනි ඔප්ෂන් එක විදිහට මම කියනවා ඔයාලට create channel එකක් create කරන්න. ඉතින් කොහොමද මේකෙන් සල්ලි වන්නේ? ඉතින් channel එකක් create කරලා සල්ලි වන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වන්න පුළුවන් මාකටිං පැත්තේ. අද කතා කරන්නේ channel create පැත්ත. මොකද මාකටිං පැත්ත අපි හැමෝම ගොඩක් දන්නවා. මොකද මාකටිං කියලා කියන්නේ සාමාන්‍යයෙන් 100ට ගොඩක් දෙනෙක් 90ක් විතර ප්‍රතිශතයක් මේ වෙද්දී ඔන්ලයින් shopping එකක් කරනවා. ඉතින් එතකොට මම හිතනවා අනිවාර්යෙන් දැනගන්නවා ඇති මාකටිං කියන ඔප්ෂන් එකෙන් කොහොමද WhatsApp එකෙන් සල්ලි වන්නේ කියලා. හරි. ඉතින් අද කතා කරන්නේ කොහොමද ඔයා channel එකක් create කරලා ඔයාගේ WhatsApp එකෙන් සල්ලි වන්නේ කියලා. ඉතින් ඒකට අද වීඩියෝ එක part 1 එක part 2 එක ඔයාලට ළඟදී වෙනවා මම කලින් කිව්වා. part 2 එක ඔයාලට ළඟදීම වීඩියෝ එකක් විදිහට එයි. අද කතා කරන්නේ කොහොමද WhatsApp channel එකක් හරියට create කරගන්න කියලා. ගොඩක් දෙනෙක්ට පුළුවන් WhatsApp channel එකක් create කරගන්න. WhatsApp channel එකක් create කළාට ඔයා නිවැරදි settings අනුව හරියට WhatsApp channel එකක් ඔයා create කරගන්න ඕනේ. ඉතින් first step එක විදිහට ඔයා WhatsApp channel එකක් create කරගන්න පුළුවන්. ඔයාට WhatsApp channel එකක් create කරගන්න පුළුවන්. ඒ මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද settings ටිකක් තියෙනවා. ඒ settings ටික අනිවාර්යෙන් ඔයා WhatsApp channel එකක් හදද්දී අනිවාර්යෙන් හදන්න ඕනේ. හරි. ඉතින් ඊගාව එක තමයි මේ WhatsApp channel එක කොහොමද එතරම් සල්ලි හොයන්නේ? ඉතින් සල්ලි හොයනවා නම් පොඩි options ටිකක් තියෙන්න ඕනේ. ඉතින් options ටිකක් තියෙනකොට දැන් කොහොමද සල්ලි හොයන්නේ? සල්ලි හොයද්දී කොහොමද කරන්න කියලා මම ඊගාව වීඩියෝ එකේදී කියනවා. මොකද ඔයාලට කුතුහලයක්වත් තියෙනවනේ ඊගාව වීඩියෝ එක එනකම්. ඉතින් ඒක නිසා මම ඊගාව වීඩියෝ එකේදී ඔයාලට කියනවා කොහොමද WhatsApp channel එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ WhatsApp එකට ඔයාලට වෙන්න ඕනේ. WhatsApp එකට enter වුණාට පස්සේ ඔයාලට මෙතන updates කියලා පෙන්නනවා. ඉතින් මෙතන updates කියන තැනවල ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේක WhatsApp business app එක. ඔයාගේ app එක කොහොමද කියලා මම හරියටම දන්නේ නැහැ. මේක business app එක නෙමෙයි නම් සමහර විටක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට මේ වීඩියෝ එක බලලා හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන විදිහටම තමයි ඔයාට අතනත් හදාගන්න තියෙන්නේ. හරි ඉතින් මේකේ පල්ලෙහාට එනකොට ඔයාලට මෙතන තියෙනවා create channel කියලා. ඉතින් මෙතන create channel එකේ බුවට පස්සේ ඔන්න ඔය වගේ form එකක් එනවා. ඉතින් මෙතන continue කරන්න. continue කරාට පස්සේ ටිකක් වෙලා load වෙලා මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් මෙතන channel name කියලා option එකක් එනවා. කියන්නේ channel name කියලා දාන්න තැනක් එනවා. ඉතින් මෙතෙන්දී ඔයා දාන්න ඕනේ ඔයාට දානවා හදාගත්තා වගේ brand name එක. ඉතින් මම මෙතන advertising කියලා type කරනවා. advertising කියලා මේක ඔයාලටම හදන එකක් නිසා. ඉතින් මේ channel එකේ about එකට ඉතින් මෙතන description එකට ඔයාගේ channel එක කාට හරි දැක්කම channel එකට එන්න හිතෙන්ද channel එක follow කරලා ඔයාගේ channel එකට enter වෙන්න හිතෙන්ද ඔයා මෙතන description එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. create a channel ඉතින් මම මේක type කරගෙන ඉන්නම්. ඉතින් මම type කළා create a channel using advertising කියලා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට type කරගන්න. ඔයාගේ Gemini ChatGPT වගේ කවුරු හරි AI tool එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මෙහෙම type කරගන්න. මේ වගේ එකක් හදාගන්න ඔයාට use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන එනවා ඔයාට profile picture එක දාන්න. ඉතින් මෙතන profile picture එකේදී මම
මෙතන ඇඩ්වර්ටයිසින් කියලා නම් මම ප්‍රොෆයිල් පිච් එකක් හදාගත්තේ නැහැ. normal මගේ ෆොටෝ එකක් මෙතෙන්දී අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මෙතන create channel කියලා ඔයාට ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේ create channel කියන ඔප්ෂන් එක ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ create channel කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ channel එක මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් එනවා. ඒ කියන්නේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට එකක් එනවා. ඔයාගේ කැමති කට්ටිය ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඇඩ් කරන්න ලින්ක් එක යවන්න පුළුවන්. ඉතින් මම මෙතන ස්කිප් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ channel එකක් ක්‍රියේට් වෙලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඊතුරු වීඩියෝ එකේදී දැන් මේක කතා කරමු. ඔයාලා වීඩියෝ හොඳයි නම් දැම්ම දාන්න වීඩියෝ ලයික් එකක් ඒ වගේම පල්ලෙහා තියෙන subscribe button එක ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා all කියන බටන් එකට පයින් එකක් ගාගෙන යන අමතක කරන්න එපා. ඉතින් අහන්න තියෙන දේවල් කියන්න තියෙන දේවල් ඔක්කොම විසඳුම් විදිහට තියෙන කමෙන්ට් සෙක්ෂන් එක විතරයි. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකට ඔයා අහන්න තියෙන දේවල් කියන්න තියෙන දේවල් ඔක්කොම කමෙන්ට් සෙක්ෂන් එකට මැසේජ් එකක් දාගෙන යන්න. මේ channel එක නෙමෙයි තවත් අලුත් educational channel එකක් ඔයාලට එනවා. ඒ channel එක තමයි Sweet English Live. ඉතින් ඔයාලට English ඉගෙන ගන්න සම්පූර්ණ AI lessons තමයි යන්නේ. human lessons ඔයාට ලේසි විදියට ආස හිතන විදියට ඔයාට English knowledge එක ඔයා improve කරගන්න විදියට අපි content ටිකක් හදනවා. ඉතින් අද channel එක මම create කළා. ඔයාට මේ channel එකේ මේ වීඩියෝ එකේ description box එකට ගියා නම් ඔයාට මේ link එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ channel එක subscribe කරගෙන යන්න අනිවාර්යෙන්ම මම ඔයාට හෙට දවස් ඇතුළත වීඩියෝ එකක් අනිවාර්යෙන් create කරලා ඒ channel එකට දානවා. English ගැන. ඉතින් English ගැන කියන්නේ English lesson එක හෙට දවස් ඇතුළත මම create කරලා ඔයාට දානවා. ඉතින් ඒ channel එකේ ඔයාට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් YouTube channel එකේ about එකට යට තියෙන links ටික මම මේ channel link එක දාලා තියන්නම්. එතකොට ඔයාට ඒකෙන් බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ description එකෙන් බලන්නත් පුළුවන්. ඉතින් තව අලුත් videos ටික එනවා. ඉතින් අලුත්ම videos ටිකක් එනවා. කුතුහලයක් තියෙනත් ඕනේ. ඒකින්ද දැම්ම කියන්නේ ඒ අදට ගිහින් යන ජය වේවා. Yow, අලුත්ම ගැම්ම Didula Tech Academy ගන්න අලුත්ම ගැම්ම graphic design content create ඉක්මනින් කරන අලුත්ම දේවල් ඔබේ ගමනට අපි දෙන්නම් පණිවිඩයක් ගැම්ම අලුත්ම ගැම්ම ගන්න graphic design content create ඉක්මනින් කරන අලුත්ම දේවල් sponsor Didula Tech Academy